ආයුෂ බොහෝ වේවා දීර්ඝායුෂ වේවා දීර්ඝායුෂ භුක්ති විඳින්න නම් අපේ නිරෝගිමත්ව සෞඛ්‍ය ආරක්ෂිතව අපේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ. එදිනෙදා කරපු වැරදි ඉරියව් නිසා අපේ ආහාර රටාව වෙනස් කරගත්ත නිසා අපිට ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපිට ඍජුවම බලපාපු කාරණාවක් තමයි අපේ මෙන්න මේ කොන්දේ අමාරුව හැමෝටම වගේ තියෙනවා. ඉතින් අස්තිවල වේදනාව එහෙම නැත්නම් අංශභාග තත්ත්වයන් මේ වගේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරපු දහස් ගණනින් රෝගීන් සුවපත් කරපු මහාචාර්යතුමා මුණ ගැහෙන්න අපි මාළඹේ ඔස්ටියෝපති ක්ලිනික් ආයතනයට ඇවිල්ලා තියෙනවා. හරියට මේ තැන කියනවා නම් මේ පැත්තෙන් මාළඹේ බස් නැවතුම්පොළ මේ පැත්තෙන් අතුරුගිරිය. මේ අතර මාර්ගයේදී ඔබට හම්බ වෙනවා ශ්‍රී සුසිලාරාම විහාරයේ මාළඹේ මේ පන්සල ඉස්සරහම තමයි අපි ඇවිල්ලා ඉන්න ඔස්ටියෝපති ක්ලිනික් ආයතනය පිටලා තියෙන. ඉතින් අපි ඇතුළට යමු. කොහොමද ඔස්ටියෝපති ප්‍රතිකාර හරහා රෝගීන් සුවපත් කරන්නේ, මහාචාර්යතුමා කොහොමද මේ ප්‍රතිකාර සිදු කරන්නේ, මේ සියලු කාරණා හොයලා බලන්න තමයි ජීවන විද්‍යාව තුළින් අපි ඇවිල්ලා ඉන්නේ. අපි යමු ඇතුළට මහාචාර්යතුමා මුණ ගැහිලා ඒ ගැන වැඩි දුර තොරතුරු කතා කරන්න. ජීවිතේ අපි කවුරුත් කැමති නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒක තමයි අපි සතු පරම ධනය. මේ ජීවිතයේ තියෙන සතුට අපි හැම වෙලෙම හොයමින් ඉන්නවා. නිරෝගීකම සැපතක් වෙනකොට එහෙම නිරෝගීකමේ සැපත අත්විඳින්න නම් අපි නිරෝගී ජීවිතයක් වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. සමහර වෙලාවට අපේ මේ අස්තිවල දැනෙන වේදනාව, කොන්දේ අපිට දැනෙන වේදනාව දරා ගන්න බෑ. ඒක පැත්තකින් ඒක අපේ සෞඛ්‍යයට අහිත කරයි වගේම අනිත් පැත්තෙන් මුදල් පසුම්බියට සහ ගෙදර ආර්ථිකයට බලපෑමක් එල්ල කරනවා. තමන් වෘත්තියක් කරන කෙනෙක් නම් ඔබට ඔබේ වෘත්තීය ජීවිතය හරියට කරගෙන යන්න පුළුවන්කමක් නැතිව යනවා. කොන්දේ අමාරුවක් තියෙනකොට නැගිටලා ඉන්න, හිටගෙන වැඩක් කරන්න අපහසු අය මේ ගැන හොඳින් මෙනෙහි කරනවා. අපි ඒ නිසාම ඔබට වටිනා කියන විශේෂ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා එතුමන් එක්ක කතා කරන්න තමයි අද ඔස්ටියෝපති රෝහලට ඇවිල්ලා ඉන්නේ. අපි වෛද්‍යතුමන් එක්ක කතා බහ කරමු. මේ ප්‍රතිකාර ක්‍රමය කොහොමද ලෝකයට හඳුන්වා දුන්නේ, කවුද හඳුන්වා දුන්නේ, එතන ඉඳන් මේ කතා බහ ඉදිරියට අරගෙන යන්න අපි සූදානම්. ආයිබෝවන් කියලා පිළිගන්න. ආයිබෝවන්. අපි මේ කතා බහ අරගෙන ඉන්නේ මහාචාර්ය සාගර කර්මාතිලක මහාචාර්යතුමන් එක්ක. අපි දිගින් දිගටම කතා කරලා තියෙන විවිධ වැඩසටහන් වල අපි දැකලා තියෙනවා පුවත්පත් ඇතුලේ විවිධ රූපවාහිනී නාලිකා ඇතුලේ මහාචාර්යතුමා මේ ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් අද අලුතෙන් මේ වැඩසටහන නරඹන කෙනෙක් වේ නම් ජීවන විද්‍යාව තුළ අපි පොඩ්ඩක් කතා කරමු මහාචාර්යතුමා මොකක්ද මේ ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ, කොහෙද මේක ආරම්භ? ඔය ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. අපි ඔබතුමා සඳහන් කරා වගේ හැම නාලිකාවකම මේ ගැන කතා කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ආධුනිකයි. ඒක නිසා අපි මේක කතා කළ යුතුයි. ඒ කියන්නේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාව 1800 ගණන් වල ශල්‍ය වෛද්‍යවරයෙක් තමයි ලෝකෙට බිහි කරේ. එතුමා මේ ඇතම් අවස්ථාවලදී ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙන් පස්සේ අතුරු ආබාධ දැකලා තමයි එතුමා මේ ලෝකෙට මේ ඔස්ටියෝපති කියන අස්ථි විද්‍යාව ලෝකෙට හඳුන්වලා දුන්නේ. එදා ඉඳලා ඇමරිකාවේ ඇතුළේ යුරෝපීය රටවල් වල මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. එංගලන්තය ඇතුළේ හැම රටකම. ඉතින් ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාව ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයක්. ඊට පස්සේ ඒක තියෙන ඉතාමත්ම වටිනාම කියන අවස්ථාව තමයි අර අභ්‍යන්තර ශල්‍ය කර්මයක් වෙනකොට බාහිරින් මේක සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. එතකොට රෝගියාට ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, රෝගියාට අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ක්‍රම පහක් තියෙනවා. ඊටාම කෙටි කාලයක් තුළදී වේදනානාශකින් තොරව මේ රෝගී සුව කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාව කියන්නේ. බෝන් ඩොක්ටර් කියලාත් කියනවා. එතකොට ඒක ඊටාම සාර්ථක ක්‍රමයක්. දැන් ශ්‍රී ලංකාවේ මේක අපි ආරම්භ කරලා තියෙනවා. අපි විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කරලා සුව කරලා තියෙනවා. අපේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන්. වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු පවා මේකට සම්බන්ධ වෙලා ඒ අයට ප්‍රතිකාර ලබා ගන්න තියෙනවා. ඉතින් ඔස්ටියෝපති කියලා අපිට මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයක්. ඉතින් ශ්‍රී ලංකාවේ මේක තිබීම පිළිබඳව ඉතාම සතුටුදායක අවස්ථාවක්. මොකද ඉතා කෙටි කාලයක් තුළදී ශල්‍ය කර්මයකින් තොරව මේ රෝග මේ සුව කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔබතුමා සඳහන් කරා වගේ කොන්දේ කැක්කුම වගේ රෝගවලට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පැතිකුදේ වගේ පාසල් ශිෂ්‍යයන් ඔය ආධාරක පන්ති වල ගිහලා පැය ගණන් අවුරුදු ගණන් ඉගෙනගෙන මේ කොන්ද බිහිවේ වෙනස් වෙලා අපි ළඟට එනවා. ඉතින් ඒ ශල්‍ය කර්ම කරන්න ඕන විශාල මුදලක් ගෙවන්න ඕන, පිටරටවල වලට යන්න වෙනවා සමහරවිට. ඉතින් මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාවෙන් ඉතාමත්ම කෙටි කාලයකදී මේක සුව කරගන්න පුළුවන්. විශේෂයෙන්ම
අංශභාගයට ඔන්න මෙන්න කියන අය ඉන්නවා මේ කොඳුවටි පෙළියේ මේ L4 L5S1 කියලා කියන මේ කොටස ඒ සම්බන්ධව මොනවා හරි විශේෂයෙන් කසේරුකා වෙනස් වෙලා ඉස්නා විතර බීමකට ලක් වුණොත් සෑක් ටික ආවොත් එහෙම මුත්‍රා රැසියක් එන්න පුළුවන් මලබද්ධ එන්න පුළුවන් අංශභාගයට එන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී මේ ප්‍රතිකාරකම ඉතාම සාර්ථකයි. ඒ අයට බලන්න පුළුවන් මේ වෙබ් අඩවියට ගියාම ඒ අයගේ කටහඬින්ම මේ සුවවිච්ච කට්ටිය පිළිබඳව සුවේ පිළිබඳ. ඒ වගේම මේක බටහිර ලෝකේ බටහිර වෛද්‍ය විද්‍යාවක් ඒකත් අපි සඳහන් කරන්න ඕන. බටහිර ක්‍රමයට තමයි මේක යන්නේ. ඉතින් ඒක තමයි මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාවේ රහස සහ අභිරහස. මහාචාර්යතුමනි බොහොම පැහැදිලි. ඔස්ටියෝපති වෛද්‍ය විද්‍යාව අපි හඳුනා ගන්නවා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් විදියට. ඒකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇතුලේ අපි දැකපු කාරණාව තමයි බොහෝ වෙලාවට අපි අද රෝහලකට ගිහිල්ලා බටහිර ප්‍රතිකාර ලබා ගන්න ගියත් අපිට හම්බෙන උපදේශය තමයි මේකට අපි සැත්කමක් කරමු. සැත්කමක් කිරීමෙන් අනුතුරුව තමයි යම් සුවපත්භාවයක් ළඟා කරගන්න පුළුවන් කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඉතින් ඔබතුමා ළඟට ආවත් බොහෝමයක් රෝගීන් සැත්කමටත් භාජනය වෙලා. හැබැයි ඔවුන් කියන කාරණාව තමයි මට තවමත් මගේ මේ කොන්දේ වේදනාවේ අඩුවක් නැහැ. මගේ මේ අත පයවල තියෙන වේදනාව කැක්කුමේ කිසිදු අඩුවක් නැහැ. සැත්කමකිනුත් කරන්න බැරි වෙච්ච දේ ඔස්ටියෝපති ප්‍රතිකාර හරහා කරන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. ඒ සත්කමක් වලටත් ඇත්ත වශයෙන්ම කියනවා යන්න වෙන අවස්ථාවන් අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්නම් අංශභාගයට එන්න පුළුවන්. එක්ක සත්කමකට යන්න එහෙනම් නැත්නම් අපේකට එන්න. අපේකේ සත්කමකින් තොරව කරන්න. කියන්නේ මම අර එවෙල සඳහන් කරා වගේ අභ්‍යන්තර ශල්‍ය කර්මයක් කරනකොට බාහිරෙන් කරන්න. එතකොට හරියම සනීපයි කිසිම අතුරු ආබාධයක් එන්නේ නැහැ. එතකොට දෙවෙනි පාර සත්කමක් කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට සත්කම කරපු අයත් අපි ළඟට එනවා. දෙවෙනි පාර කරන්න ඉන්න අයත් එනවා. හැබැයි ඒ කට්ටිය බේරිලා තියෙනවා අංශභාගයට යන තත්ත්වෙන් ඒ කට්ටිය මුදවගෙන තියෙනවා. ඒක හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ ක්‍රමයේදී මේ සත්කමකට යන්න ඕනෙත් නැහැ, අංශභාගයට එන්නෙත් නැහැ, අතුරු ආබාධ එන්නෙත් නැහැ. එතකොට දෙවෙනි සත්කමකට යන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඊට පස්සේ අපේ ප්‍රතිකාර වලින් පස්සේ නැවත වේදනාවක් එන්නෙත් නැහැ. හරිම සනීපයි. ඒක තමයි මේකේ තියෙන වාසිය. එතකොට අර එවෙල සඳහන් කරා වගේ ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, ආර්ථික වශයෙන් අධ්‍යාපනික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ක්‍රම පහක්. අපි හොඳ අධ්‍යාපනයක් දෙනවා. ඊට පස්සේ මේ ආහාර රටාවල් පිළිබඳව, වාඩි වෙන ඉරියව් පිළිබඳව, කොහොමද රෝගියෙක් මේ ප්‍රතිකාරයෙන් පස්සේ ඉන්නේ ප්‍රතිකාර වලට ඉස්සරහා. එතකොට ඒ වගේම වාඩි වෙන ඉරියව්, අපි නිදා ගන්න ඉරියව් මොනවද? ඒව ඔක්කොම හොඳ අධ්‍යාපනයක් දෙනවා. ඒ වගේම හොඳ මේ අධ්‍යාපනය කියලා දෙන සමහර වෙලාවට ඒකට විශාල වශයෙන් ඔය මේ විටමින් D උන්නතියට අහු වෙලා ඉන්න පුළුවන්, විටමින් B උන්නතියට අහු වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒවත් ගැන පරීක්ෂා කරලා අපි ජීවිත කාලයම ශරීරය අඩපණ නොවි සතුටින් සාර්ථකව නිරෝගීව තරුණව ජීවත් වීමේ අභිරහස අපි ඒ කට්ටියට කියලා දෙන අත් වශයෙන් මේ අධ්‍යාපනයක් අපි දෙනවා මෙතෙන්දී ඒ කට්ටියට. ඉරියව් පිළිබඳව දැනුවත් කරනවා. ඉතින් අපේ රටේ තියෙන පෝෂ්‍යජායක ආහාර පිළිබඳව අපි දැනුවත් කරනවා. අර කෝලියොසිස් වගේ අර පාසල් ශිෂ්‍යයන්ට හැදිලා තියෙන පැතිකුදේ පිළිබඳව අපි විශේෂ පරීක්ෂණ කරලා තියෙනවා. දහස් ගණනක් අපි ෂෝ කරලා තියෙන ඒ සම්බන්ධව. එතකොට මේ ඒ වගේම ආධ්‍යාත්මිකවත් ඒ කට්ටිය සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? නිරෝගීව ජීවත් වෙන්නේ කොහොමද? අපි නිින්දේ තියෙන වටිනාකම, සතුටේ තියෙන වටිනාකම අපි ඒ අයට කියලා දෙනවා. ඉතින් ඒ වගේ මේ ඊටාම සාර්ථක සරල හා ගැඹුරු ක්‍රමවේදයක් තමයි මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ. ඔස්ටියෝපති වෛද්‍ය විද්‍යාව හරහා රෝගීන් ලක්ෂ ගණනින් සුවපත් කළ වෛද්‍යවරයා මහාචාර්යවරයා අපි සාගර කර්මාවතිලක මහාචාර්යතුමන් එක්කලා කතා කරමින් මහාචාර්යතුමනි දැන් කොන්ද ආශ්‍රිතව අපි ගත්තොත් කොඳු වැඩ පෙළ ආශ්‍රිතව වේදනාවක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි මේක හිතනවා අපි ගෙදර වැඩ කරන කෙනා. එහෙම නැත්නම් මම තමයි කුඹුරේ වැඩ ටික කරන්නේ. මම තමයි ගෙදර තියෙන බර වැඩ ටික කරන්නේ. ඒ නිසා දවස ගානේ අර අපිට දැනෙන කොන්දේ අමාරු වෙන්නේ නැති. අපි ගොඩාක් වෙලාවට ගෙදරදී මොනවා හරි තෙල් జాතියක් අරගෙන කවුරු හරි පොඩි මසාජ් එකක් දාලා සමහර වෙලාවට පැරසිටමෝල් මොනවා හරි බීලා එදාට දැනෙන වේදනාව සමනය කරගන්න උත්සාහ කරනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කිරීම හරහා යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි ඇත්තටම මහාචාර්යතුමා ඇවිල්ලා මුණ ගැහෙන්න ඕන කොයි වගේ වෙලාවකද? මොකද බහුතරයක් ලංකාවේ මිනිස්සු අන්තිම වෙලාවේ තමයි වෛද්‍යවරයා ළඟට එන්නේ.
ඒ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේද ඔව් මහාචාර්යවරයා? ඒ ඇත්ත වශයෙන්ම ඔබතුමා කිව්ව දේ හරි සමහර වෙලාවට පොඩි කොන් දෙකක්ම තියෙන හැම එකම කොන් දෙකක්ම නෙමෙයි. හ්ම්. ඒක මොනවා හරි විශේෂ වැඩක් කරොත් එහෙම සමහර වෙලාවට තියෙන්න පුළුවන් දවස් දෙකක් සුමානයක් ඔය තෙල් ටිකක් ගාලා ඒක සුව වෙලා යන්න බෑ. හැබැයි දීර්ඝ වශයෙන් වේදනාවක් තියෙනවනම් හිටගෙන ඉන්න බැරි නම් Tamanට නිින්දෙදි රෙදෙනවා නම් එතකොට ඇවිදිනකොට වේදනාවට එනවා නම් කකුල් හිරිවැටලා එන්න තියෙනවා නම් මලබද්ධ තියෙනවා නම් විශාල වේදනාවකට ගොදුරු වෙලා ඉන්නවා නම් අන්න ඒ වෙලාවේ ඉක්මනටම ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. එතකොට කෙටි කාලයක් තුළදී රෝගියාට මේ රෝග වලින් නිදහස් මේ කියන්නේ මේ වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්. ගොඩක් කල මේ රෝගෙන් දුක් විඳින්න ඕනේ නැහැ. අන්න ඒ වෙලාවට આવොත් එimhe දවසෙන් දෙකෙන් සමහරවල් පළවෙනි දිනේම මේ පළවෙනි ප්‍රතිකාරකයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්. නමුත් මේක තව ටිකක් බලාගෙන හිටියොත් එimhe වෙන දේවල් වලට ගිහිල්ලා ඒ වගේම සමහරවල් ප්‍රතිකාරවල සුවේ තියෙනවා. සමහර සුවේ නැති වුණොත් එහෙම අන්න ටිකක් පස්සෙකට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට අංශභාගය වගේ රෝග තත්ත්වයකට පවා පත් වෙන්න වෙන වෙලාවල් තියෙනවා. මොකද මේ සුසුම්නාවත් එක්ක සම්බන්ධ වෙලානේ තියෙන්නේ මේ පොඳු වැටපේලිය සුසුම්නාව සම්බන්ධ වෙලා තියෙන නිසා ශරීරයේ අභ්‍යන්තර ග්‍රන්ථ සියල්ලක්ම සුසුම්නාවේ එල්ලීලා තියෙන්නේ. හදවත, පෙනහැලු, අක්මාව, අරවම ඔක්කොම. එතකොට සමහර වෙලාවට ඒ අපි කියමු බෙල්ලෙක් කැක්කමක් එහෙම ඇති වුණොත් එහෙම සමහර වෙලාවට උස්ම ගැනීම අපහසුකම් එන්න පුළුවන්. හදවත් රෝගය වලට ඇති වෙන්න පුළුවන්. අත් හිරි වැටෙන්න පුළුවන්. ඔළුවේ කැක්කුම එන්න පුළුවන්. නිින්ද නොයාම වෙන්න පුළුවන්. ඉතින් විවිධ වේදනාවට පත් වෙන්න පුළුවන් ශාරීරික මානසික වශයෙන්. එතකොට අන්න එවැනි වෙලාවක ඉක්මනටම ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මොකද බෙල්ලේ අපි කියන මේ හරි සර්වයිකල් ඒරියා එක කියලා. එතකොට ඒ වගේ රෝගකාරකයන් වලට කශේරුකා වෙනස් වෙලා ස්නායු තෙරපීමකට ලක් වුණොත් එහෙම අර ඒ වෙලේ කියන්න වගේ හිරි වැටෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී ඉක්මනටම ප්‍රතිකාර ලබා ගන්න එක හොඳයි. නැත්තම් ශල්‍ය කර්ම වලට පවා යන්න සිද්ධ වෙනවා. මොකද අංශභාගයට කිට්ටු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක තමයි මේකෙදි කරන්නේ. හැබැයි මේකෙදි හොඳම ආරක්ෂාවක් තියෙනවා. හරිම සනීපයි කරනකොට මේක. එතකොට එක රෝගයකට ප්‍රතිකාර කරනකොට සමහරවිට රෝග ගණනාවක් සුව වෙන්න පුළුවන්. මොකද මේ අර මම එවෙල සඳහන් කරා වගේ සුසුම්මනාව තෙරපීමකට ලක් වුණොත් එහෙම ඒ ආශ්‍රිත තියෙන ග්‍රන්ථවල යම් යම් ක්‍රියාකාරීත්වයන් අඩපණ වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා ඊටාම සනීපයි ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමය. ඉතින් මේක දැන් ලංකාවේ තියෙනවා. දැන් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා අවුරුදු 20කින් පස්සේ තමයි මමත් ලංකාවට ආවේ. ඇවිල්ලා මේ විශේෂ ඉල්ලීමක් උඩ මේ පටන් ගත්තා. ඉතින් දැන් වෛද්‍යවරු පවා ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්නවා. වෛද්‍යවරුන්ගේ අම්මලා තාත්තලා ඒ වගේම භූමික පක්ෂ සියලු දෙනාටම. ඉතින් මේක ඊටාම සහනදායී ක්‍රමවේදයක්. ඉතින් මේකෙන් ප්‍රතිකාර ලබා ගත්තේ අය දන්නවා මේක කොච්චර ප්‍රතිඵල තියෙනවද කියලා. ඒ අයම අහගන්න පුළුවන්. අපේ වෙබ් අඩවියට ගියොත් එimhe එයාගේ හණින් අහගන්න පුළුවන්. ඒ ප්‍රතිකාර ලබාගත්තේ සුවේ පිළිබඳව. මේ ප්‍රතිකාර කොහොමද සිදුවෙන්නේ? ප්‍රතිකාර කළායින් පස්සේ කෙනෙක් කොහොමද සුවපත් භාවය උදා කරගන්නේ? මේ සියලු කාරණා පිළිබඳව ඔබට බලන්න පුළුවන් ඔස්ටියෝපති රෝහලේ වෙබ්සයිට් එකට ආවට පස්සේ osteopathy.lk වෙබ් අඩවියට පිවිසෙන්න වෛද්‍යතුමන් ගැන ඒ වගේම ප්‍රතිකාර පිළිබඳව රෝහල පිළිබඳව රෝහලේ සිදු කරන සේවාවන් පිළිබඳව මේ සියල්ල පිළිබඳව ඔබට තොරතුරු දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මහාචාර්යතුමාව සම්බන්ධ කරගන්න. මේ කතා බහ අතරතුරේ ඔබට දැනෙන වේදනාව ඔබට දැන් තේරෙනවා. තවදුරටත් අපිට ඉවසා දරා සිටින්නට බෑ. අපි මේ මහාචාර්යවරයා මුණ ගැහිලා ප්‍රතිකාර ලබා ගත යුතුයි කියලා. එහෙමනම් වෙලාව දිනේ වෙන් කරගන්න මෙන්න මේ අංකයට කතා කරන්න පුළුවන් 071 93 51 034 071 93 51 034 එහෙම නැත්නම් 076 733 39යි 71 මේකෙන් දුරකථන අංක වලට කතා කරලා ඔබට පුළුවන් ඔබේ වෙලාව වෙන් කරගන්න. මහාචාර්යතුමනි කෙනෙක්ට විවිධ වෙලාවල් වලදී විවිධ කාරණා නිසා මේ අස්තිවල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා දිගින් දිගටම සමහරවිට අපි කරපු වැරදි ඉරියව් නිසා අපේ අස්ථි පද්ධති විශේෂයෙන්ම අපේ කොඳු වැටපේලිය ආශ්‍රිතව රෝග ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අපි හරියට පුටුවේ වාඩි වෙන්නේ නැහැ. අපි හරියට නිදාගන්නේ නැහැ. අපේ ඇවතුම් පැවතුම් වල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන නිසා තමයි ගොඩක් වෙලාවට මේ කොඳු වැටපේලිය ආශ්‍රිතව වේදනාවන් සහ රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ කියලා. අපි ටිකක් පැහැදිලි කරමුකෝ. ඇත්තටම කොහොමද මේ කොඳු වැටපේලිය ආශ්‍රිතව වේදනාකාරී මේ ඉතාම පීඩාවට පත් කරන රෝග තත්ත්වයන් නැති වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම කියනවා කෙමුහමකින් පවා වෙනස් වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඊළඟට අපි අපේ තරුණ පරම්පරාව ජිම් එකට යන එක හොඳයි යන්න ඕනේ අනිවාර්යෙන්. සමහර වෙලාවට ඒකට නිවැරදි උපදෙස් නැතුව ගිහිල්ලා කරලා සමහර වෙලාවට කශේරුකා වෙනස් වෙලා ගොඩක් අමාරු වෙලා ආපු අවස්ථාවන් තියෙනවා. ඒ වගේම මම ඔබතුමා සඳහන් කරා වගේ ඉරියව් අපි වාඩි වෙන ඉරියව් ක්‍රමයක් තියෙනවා. සිංහ සෙයියාව කියලා කියනවා. නිදා ගන්නකොට සිංහාසන ආරූඪ වෙනවා කියලා ඒ ක්‍රමවේදයක් අපිට තියෙනවා.
නැත්නම් අපි කියන ඇලෙක්සැන්ඩර් ටෙක්නික් කියලා. ඒකට අපිට පාඩම් කරන්න වෙනවා නම් එහෙම නැත්නම් වරිගණකයක් පාවිච්චි කරනවා නම් අපි රත වාහනයක් පදිනවා නම් හැම දෙයකටම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය අනුගමනය කරොත් එතන 150කටත් වඩා මේ රෝගකාරකයන් වලින් අපිට බේරිලා ඉන්න පුළුවන්. ඒකට තමයි අපි අර ඒ වෙලේ කිව්වේ අපි හොඳ අධ්‍යාපනයක් දෙනවා කියලා. මේකේ ලස්සන අධ්‍යාපනයක් දෙනවා. ඒක ඉතාමත්ම වටිනවා ඒ කට්ටියට. ඊට පස්සේ අපි මේ පෝෂණජනක ආහාර පිළිබඳ මම ඒ වෙලේ කිව්වා වගේ මේ විටමින් උන්නතියෙන් විශාල සංඛ්‍යාවක් මේ රටෙන් දැන් පෙළෙනවා. අත් වශයෙන්ම කියනවා නම් විටමින් ගොඩාක් විටමින් D උන්නතියට ලක් වෙලා තියෙනවා. අපි ඒ කට්ටිය පරීක්ෂා කරලා බලලා අපි නොමිලේ ඒ කට්ටියට ඒ විටමින් D ඒ අවශ්‍ය කරන දේවල් අපි මේ නොමිලේ ලබා දෙනවා. එතකොට ඒ ආහාර පිළිබඳව අපි කියලා දෙනවා. ඒ වගේම අපි අර ඒ වෙලේ සඳහන් කරා වගේ විටමින් B උන්නතිය වෙන්න පුළුවන්, කැල්සියම් උන්නතිය වෙන්න පුළුවන්. එතකොට අපි ඒ සම්බන්ධව ඒ අයට දැනුවත් කරනවා අපි අත් වශයෙන්ම කියනවා නම්. ඊට පස්සේ අර නින්දේ තියෙන වටිනාකම, විවේකයේ තියෙන වටිනාකම, ඊට පස්සේ විශේෂයෙන්ම රියානුතුරට ලක් වෙලා විශාල සංඛ්‍යාවක් අපේ ළඟ තියෙනවා. අපි විශේෂයෙන් මේකට හැමදාම මතක් කරනවා. රිය පද වෙනකොට ඉතාමත්ම නීතිගරුකව, විනයගරුකව මේ ඉවසීමෙන් මේ රිය පදවන්න කියලා අනිත් අයට අවස්ථාව දෙන්න. මේක නිදිමතෙන්, බෙරිමතෙන් මේක කරන්න එපා. එහෙම කිව්වොත් එimhe ජීවිතේන්ම වන්දි ගෙවන අවස්ථාවලුත් තියෙනවා. අපේ ළඟට තරුණ පරපුරවල් මෙහෙට එනවා. රෝද පුටු වලින් එන්නේ අන්තිමට අම්මලා තාත්තලා විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ ඒ අවස්ථාවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. තමන්ගේ ජීවිතෙත් බේරගෙන අනිත් අයගේ ජීවිතෙත් බේර ගන්න ඕනේ. ඉතින් ඒක නිසා විනයගරුක වෙන්න. ඒ වගේම ඉවසන්න මේ ගොඩක් අවස්ථාවලදී සීට් බෙල්ට් එක දාගන්න. ඉතින් ඒ වගේ මේ ඩ්‍රයිවිං කරන්න එලවන්න එපා කියලා විශේෂයෙන් කියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකට ආපුවාම අපිටත් ඒ අයට සම්පූර්ණයෙන්ම උදව් කරන්න බෑ. ඒ අය ඔත්පල වෙච්ච අවස්ථාවන් බව අපේ ළඟට එනවා. ඉතින් ඒක අවස්ථාවක්. ඊළඟට අර ඔබතුමා කිව්වා වගේ ඉරියව් භාවිතය තමයි විශේෂයෙන්ම. ඉතින් ඒකට තමයි අධ්‍යාපනය දෙන්නේ අපි. ඒ අධ්‍යාපනය හරි වටිනවා. ඉතින් ඒක නිසා ඒක ඉතාමත්ම වටිනවා. මේ ඊට පස්සේ ආහාර රටාවල් පිළිබඳව අපි දැනුවත් කරපුවාම ඒ ඇත්තටම ඉතාම සුහදශීලීව, මිත්‍රශීලීව අපිත් එක්ක එකතු වෙලා ඒ රෝගීන් අපි එකතු වෙලා ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඉතින් ඊට පස්සේ කටයුතු එවැනි සඳහන් කරා වගේ දීර්ඝායුෂ විඳින්න පුළුවන්, නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න, සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දිනේ අධ්‍යාපනයෙන් ඊට පස්සේ ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රමයකුත් මේක තියෙනවා. ඒකත් අපි ඒ කට්ටියට කියලා දෙනවා. ඒකත් ඉතාම වටිනවා. මේ සතුටින් ජීවත් වීම, අන් අයට මෛත්‍රී කිරීම, කරුණාව දැක්වීම, ආදරය, සෙනෙහස දැක්වීම, ඒ වගේ සරල ජීවිතයක් ගත කරන්න, සතුටින් ජීවත් වෙන්න ඒ වගේ ක්‍රමවේද අපි කියලා දෙනවා. ඒ වගේම දේශීය පෝෂජනක ආහාර අපේ රටේ තියෙන ගොඩක් ඒව ගැන අපි කියලා දෙනවා. කොහොමද ඒ වගේ ප්‍රතිඵල ලබා ගන්න විදිහ. ඉතින් ඒක තමයි මේ ඔස්ටියෝපැති වෛද්‍ය විද්‍යාවේ තියෙන රහස. මේ රහස් ටික ඔබට කියා දෙන්න මහාචාර්යතුමා සූදානම්. ඉතින් මහාචාර්යතුමා දැන් දශක ගණනාවක අත්දැකීම් එක්ක තමන් ළඟට පැමිණෙන රෝගීන් සුවපත් භාවයට පත් කළා. ඒ රෝගීන් සමහර වෙලාවට ඉතාම වේදනාවෙන් තමයි මේ රෝහලට, එහෙම නැත්නම් අපි දන්නවා කමුරුගමුව දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් ඉදි කරලා තියෙන ඔස්ටියෝපැති රෝහලට එන්නේ. සමහර වෙලාවට කරේ තියාගෙන උස්සගෙන ආවේ ගෙදරයි. හැබැයි එයා ඉතාම කෙටි කාලයක් ඇතුලේ සුවපත් භාවය ළඟා කරගෙන තාම සතුටින් මේ රෝහලෙන් පිට වෙලා යනවා. ඉතින් එහෙම සුවපත් භාවය ලබාගත් රෝගීන් විශාල ප්‍රමාණයක් වෛද්‍යතුමන් ගැන මේ ප්‍රතිකාර පිළිබඳව අදහස් දක්වලා දෙනවා. අපි පුංචි වෙලාවක් වෙන් කරගමු මේ ඔවුන් දැක්වූ අදහස්. මම ආවේ මාතලේ ඉඳලා මගේ දුව අවුරුදු 4ක් තිස්සේ අසනීප තත්ත්වයකින් හිටියේ. දැන් මම හිංසාවල් වුණේ දීර්ඝ කාලයක් තිස්සේම කොන්දේ දිගටම ආබාධයක් තිබුණා. එයාට එක අතක වේලෙන්නක් තිබුණා. එක කකුලක යොමුන ගතියක් තිබුණා. නැගිටින්න බැරි වුණා. වෛද්‍යවරුන්ගේ සෑහෙන පිට පැතුවා. මම ස්කෑන් කරා. ඒ හැම දෙයකින්ම අවසානයේ කිව්වේ ශල්‍යකර්මයක් කරන්න කියලා. ඉතින්මට මේ ශල්‍යකර්මය කරන්න බැරි කෙන පුදුම අසරණකමක් වුණා. කීප සෑම දෙනෙක්ම කියලා කිසිම පිළිටක් උනේ නැහැ. ඊපස්සේ සිංහල බේස් ප්‍රතිකාර, ආයුර්වේද ප්‍රතිකාර කිරීමට සලහා ගියා. මේ කුරුණෑගලට 14 වතාවක් අපි පුදුමාකාර දුකක් ඉඳගෙන මාතලේ ඉඳලා 14 වතාවක් දරුවා අරගෙන ගියා. නමුත් අවුරුදු මාස 10ක වගේ කාල සීමාවක් විතරයි දරුවට නැවත වතාවක් ඒ විදියට පෙර තිබුණු තත්ත්වයටම ආවා. මොකද පෙර දිනකට අපේ පෙර වාසනාවකට මහත්තයා ડોක්ටර් අපිට රූපවාහිනියෙන් දැක ගන්න හම්බ වුණා. ඒ මොහොතේම අපි මහත්තයව හම්බ වෙන්න අපිට ඉන්න බැරි වුණා. නම
WDA සික්කම මම ආවේ ගෝනපොළ ලොබොටි තලගල තියෙන ගමේ ඉඳලා. මේ මට මෙන්න මේ විදිහේ ලොකු අසනීපයක් තිබ්බා මේ අතපය කකුල් පන්නක් කියන එක මේ ඉතින් මේ මට මේ කීප දෙනෙක්ගෙන් බේත් ගත්තා. හොඳ සුවයක් වුණේ මේ මට මේ මාළේ තියෙන ඉන්න දොස්තර මහත්තයෙක් ගැන ආරංචි වුණා මේ සංගරාවකින් මේ පුතා ගෙනත් දීලා. ඉතින් එතනින් මම බේත් අරගත්තා. එතන නැවතිලා හිටිය දවස් 5ක් ડોක්ටර් නවතින්න කිව්වා. එතන මේ ගොඩාක් සුවයක් වුණා. අතපය කැක්කුම් ගොඩාක් අඩු වුණා. ඉතින් දවස් 5 ඉවරලා මම දැන් ගෙදර යෑමට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ මහත්තයා ආයිත් මට එන්න කිව්වා මේ දවස් 5ක් දවස් 3ක් තුනක් ආයිත් ෆ්‍රී කරනවා කියලා සුමාන 3කින් එන්න කිව්වා. ඉතින් මම ආයි නැවත ආයි බලනවා ගෙදර ගිහිල්ලා ආයි එන්න. ඉතින් මට මෙයාගේ රෝගලන දොස්තර සාගර කරුණාතිලක මහත්තයාට ගොඩාක් පිංචිත් වෙනවා. මට මේ කරපු උදව් කරන. මගේ වේදනාව ගොඩාක් දැන් අඩු වෙලා තියෙනවා. කකුල් අතපය සිදෙනවා දැනටවත් ගොඩාක් සුවයි. මාතර බොනි පිංචිත් දෙනම් ඉතින් මම ඉතින් දැන් කියන්නේ හරිද? මගේ නම ධර්මලතා දිසානායක. මං ගම්පල සිංහපිටියේ පදිංචි. මගේ බෙල්ලේ අමාරුවක් ඇහැකුත් එක්ක කැක්කුම තිබුණා පැත්තක. ඊට පස්සේ ડોක්ටර් එතකොට හිටියේ හෝමාගම පැත්තේ මේ වෛද්‍ය මාධ්‍යස්ථානේ දාලා තිබුණේ. එහෙට ඇවිල්ලා මම ප්‍රතිකාර ගත්තා. මම දෙපාරයි ප්‍රතිකාර ගත්තේ. මට සම්පූර්ණයෙන්ම හොඳ වුණා. ඊට පස්සේ දුවගේ කොන්දේ කකුලේ අමාරුවක් තිබුණා. මම යාව එක්කගෙන එපාර මෙතෙන්ට ආවා. දැන් දුවටත් තිබුණට වඩා ගොඩාක් දුරට හොඳයි. ડોક્ટર සාගර කරුණාතිලක මැතිතුමාට ගොඩාක් පින් තිබ්බ වේදනාවල් අඩු වුණා. ගොඩාක් දෙනෙකුට සුවපත් කරලා තියෙනවා මම දන්නවා. ඒකින්ද එතුමාට ගොඩාක් පින් ඒ වගේම මේ නිර්වාණය ඉක්මනින්ම ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වචනය තුළේ තිබිච්ච හැඟීම සල්ලි දීලා ගන්න බෑ. මහාචාර්යතුමා ප්‍රතිකාර කළා. ඒ ප්‍රතිකාර වලින් තමන්ගේ දරුවෝ තමන්ගේ පවුලේ අය සුවපත් භාවයට පත් වෙනකොට ඒ දැනෙන සතුට තමයි වචන බවට පත් වෙන්නේ. මහාචාර්යතුමා දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපි දැකපු දේ තමයි අපි මේ මාළඹේ ඔස්ටියෝපති රෝහලට ආවත් එහෙම නැත්නම් කඹුරුගමුව රෝහලට ආවත් විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා. සමහර අය අපිත් එක්ක කතා කරද්දී කියපු කාරණා තමයි අපි මේ නිවාඩු දාගෙන නේවාසික ප්‍රතිකාර ලබා ගන්න ආයේ. මාළඹේ ඊටාම හොඳ පහසුකම් සහිත රෝහලක් නේවාසික පහසුකම් ඔබ වෙනුවෙන් තියෙනවා. ඉතින් රෝගියාට පැමිණෙන්න විතරයි තියෙන ආහාර පාන ඉදුම් හිටුම් සාතු සේවාවන් මේ සියල්ල මේ ස්ථානයේදී ඔබට ලබා ගන්න පුළුවන්කම දෙනවා. ඒ නිසාම විදේශ රටවල ඉඳන් මාසයකට හමාරකට නිවාඩු දාලා ලොකු වියදමක් දරාගෙන බොහෝ දෙනෙක් ලංකාවට ඇවිල්ලා ප්‍රතිකාර ගන්නවා. පෞද්ගලික දවසට අපි දැක්ක ඉතාලි ජාතිකයෝ විශාල ප්‍රමාණයක් ඔබතුමා මුණ ගැහෙන්න වෙලා ප්‍රතිකාර ලබා ගත්තා. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ අපිව මුණ ගැහිච්ච වෙලාවටත් ඔබතුමා කියපු කාරණා තමයි මේ මිනිස්සු ලොකු වියදමක් දරාගෙන ඉන්නවා. මට පුළුවන් වෙයි යම් දවසක මේ රෝගීන් වෙනුවෙන් යමක් කරන්න කියලා. මම විශ්වාස කරනවා දැන් මේ කාලේ උදා වෙලා කියලා මහාචාර්යතුමා. ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ පෞද්ගලික කාලේ එංගලන්තෙත් ගොඩක් ලන්ඩන් වල ඉඳලා ඇවිල්ලා හිටියේ. ඒ වගේම ඉතාලියේ වෙනත් රටවල් වල ඉඳලා විශේෂයෙන්ම ඒ කට්ටිය නිවාඩු දාගෙන විශාල කාලයක් ඉතින් ගෙවා ගන්න වෙනවා. ඉතින් තවත් ඒ වගේම විශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ. ඒ අයට මේ වගේම නිවාඩු දාගෙන එන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් මම කාලයක් එහෙ හිටපු නිසා යුරෝපේ ඇමරිකාවෙත් තිබුණා අපේ ලොස් ඇන්ජලිස් වල අනිත් රටවල් වල තිබුණිච්ච නිසා ඒ අය දැන් විශේෂ ඉල්ලීමක් කරන හැමදාම මේ දුරකථනයෙන් කතා කරලා කියනවා මේ ඇවිල්ලා මේ ඒ කට්ටියට උදව්වක් කරන්න කියලා. ඒක නිසා අපි තීරණය කරා අනාගතයේදී ඒ සම්බන්ධව අපි මේ ඒ කට්ටිය සූදානම් වුණාට පස්සේ සූදානම් වෙලා අපිට කතා කරයි. ඒ විදේශ රටවලට ගිහිලා යුරෝපෙට ගිහිල්ලා ඒ අය ගැන විශේෂිත වූ අපේ ශ්‍රී ලාංකේ කියන්නේ විශේෂිත වූ අවස්ථාවක් දෙන්න ප්‍රතිකාර ලබා ගන්න. ඒ කට්ටිය රෝගකාරකයන් වලින් ඒ කට්ටිය මුදව ගන්න ඒ අයගේ විශේෂිත වූ කාරුණික ඉල්ලීම මත අපි දැන් මේ අනාගතයේ තීරණය කරන්න යනවා. ඒක නිසා මේක නරඹන කට්ටියට පුළුවන් අවස්ථාවක් තියෙනවා.
යුරෝපේ රටවල ඔබ ජීවත් වෙනවා නම් ඒ කට්ටියට අපි අවස්ථාවක් දෙනවා මේ නැවත වතාවක් සම්බන්ධ වෙලා ළඟට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න විදේශී රටකදී. ඉතින් ඒකත් මේත් එක්ක මතක් කරන සතුටු හිතේ ඔක්කොමලා කට්ටිය. ඉතින් ඒක නිසා පුළුවන් අය ආවා. බැරි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මොකද මම අර එවෙල සඳහන් කරා වගේ ඒ කට්ටියට නිවාඩු පස්ස තියෙන හින්දා ඉතින් දීර්ඝ ගමනක් නිසා ඒකත් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මතක් කරනවා. අපිට කතා කරන්න අපේ දුරකථන වලට. එතකොට අපෙන් ඒ සම්බන්ධව සම්බන්ධීකරණය කරලා දෙන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. ඔබ මොන රටේ ජීවත් වුණත් ඔබ අපේ දුරකථන අංක වලට කතා කරන ඔස්ටියෝපති රෝහලට කතා කරන ඔබ ප්‍රතිකාර ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ ඉන්න රට ඔබ ඉන්න නගරය මෙහි කාර්ය මණ්ඩලයට කියලා තියෙන. එතකොට මහාචාර්යතුමාගේ සංචාරය අතරතුර ඔබට වෙලාව වෙන් කරගෙන ඔබ ජීවත් වෙන රටේදීම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වේවි. දැන් මහාචාර්යතුමනි අපි වැඩිහිටියෝ ගැන කතා කළානේ. විශේෂයෙන්ම පොඩි දරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. හරි ආදරෙන් අප්පච්චි කෙනෙක් වගේ දරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් මහාචාර්යවරයෙක්. එහෙම තමයි සාගර කරුණාතිලක මහාචාර්යතුමාව ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වෙන්නේ. දැන් ඔටිසම් වගේ තත්ත්වයන් තියෙන දරුවෝ ඉන්නවා. ටිකක් සමානලට හයිපර් ඇක්ටිව්. මේ වගේ දරුවෝ ගැන වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයෙන් වැඩිපුර අත ගහන්නත් බයයි. මේ දරුවෝ එක්ක ගනුදෙනු කිරීම හරි භයානක වැඩක් වගේ තමයි සමහර වෙලාවට වෛද්‍යවරු කල්පනා කරන්නේ. හැබැයි ඔබතුමා ළඟ තියෙනවා මේ දරුවන්ට බොහොම ආදරණීය විදිහට සිදු කරන ප්‍රතිකාර ක්‍රමවේදයක්. අපි මේ පිළිබඳව චුට්ටක් මතක් කරමු. මොකද අම්මලා තාත්තලාත් ගොඩක් වෙලාවට ඔටිසම් වගේ දරුවෙක් ගෙදර ඉනවා නම් හරිම අපහසුතාවයෙන් පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. එයාට මේ වචන ටික වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම මම එංගලන්තේ ඉන්න කාලේ විශාල වශයෙන් මේ වගේ දූ දරුවන්ට විශේෂම මගේ ප්‍රතිකාර ක්‍රමයක් තිබුණා. ඒක නිසා මට ඒත් එක්ක ප්‍රතිකාර කරලා සාර්ථකත්වය අරන් දීලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා මම බැලුවා ශ්‍රී ලංකාවෙත් විශාල සංඛ්‍යාවක් අපේ දූල පුතාලා ඉන්නවා. සමහර වෙලාවට වෛද්‍යවරුන්ගේ දූල පුතාලා පවා ඉන්නවා. ඉතින් අපි ගෙනල්ලා ඒ කට්ටියට ප්‍රතිකාර කරා. ඉතින් ඒකේ විශාල ප්‍රතිඵලයක් තියෙනවා. ඉස්සරට වඩා ලොකු විශාල ප්‍රතිඵලයක් තියෙන සමහර අධ්‍යාපනයෙන් බොහෝම දුර්වල වෙලා හිටපු අය සමස්ත ලංකාව ඇවිල්ලා තියෙනවා. චිත්‍ර තරඟ වලින් ජයග්‍රහණය කරලා තියෙනවා. සංගීතයෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ වගේ ඒ කට්ටියට තියෙන සහජ ඥානය කියලා. සහජ හැකියාවල් ඇතුළාන්තයේ ගැඹුරු අභ්‍යන්තරයේ කට්ටියක තියෙනවා. චිත්‍ර වලින් එතකොට සංගීතය වෙන වෙන හැකියාවල්. සමහරවිට කොම්පියුටර් පැත්තට එහෙම ගියා එහෙම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ගියා අයට විශාල වශයෙන් යන්න පුළුවන්. ඉතින් අපි අහලා තියෙනවා මේ ප්‍රතිලිත ඇල්බර්ට් අයින්ස්ටයින් පවා ඒ වගේ රෝගිකයන් පෙළුණයි කියලා ඉතිහාසයේ තියෙන මහා ගණිත විද්‍යාඥයා. ඉතින් ඒ වගේ මේ දූල පුතාලට තියෙන විශේෂිත හැකියාවක්. ඒ හැකියාව හොයාගෙන ඒ හැකියාවට ඒ දක්ෂතාවයටත් අවස්ථාවක් දෙනවා. ඒ වගේම ප්‍රතිකාරයක් තියෙනවා. ඒකට මොන හරි විටමින් උන්නතියන් තියෙනවා නම් මේ ඒ සම්බන්ධව අම්ල තාත්තලා දැනුවත් කරලා මේ සංගවිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ ගෙනල්ලා ඒ කට්ටියට ස්වේච්ඡාවෙන් අනිත් එක ප්‍රතිකාර කරන්නෙත් අපි ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙලා බලන්න ටික ප්‍රතිකාර ටිකක් අරගෙන බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා බලා ගන්න පුළුවන් අත් වශයෙන්ම කියනවා. සමහර වෙලාවට පාසලෙන් දරුවෝ ප්‍රතික්ෂේප වෙනවා. ඒ ඔටිසම් වගේ රෝග තත්ත්වයන් තියෙන නිසා. හැබැයි මහාචාර්යතුමා මේ දරුවන් පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනය නිසා මොවුන්ට ප්‍රතිකාර කරලා සුවපත් වුණාට පස්සේ මේ දරුවෝ තමන්ගේ නිර්මාණ කෞශල්‍ය මේ තියෙන්නේ මහාචාර්යතුමන්ට උපන්දිනේට සුබ පැතුම් එකතු කරන එක මේ තියෙන්නේ මේ විදිහට ප්‍රතික්ෂේප වෙච්ච දරුවෝ සමාජයට දුන්නු කවිසිතුවිලි පොතක් මේ හැකියාවන් තියෙන දරු පැටව. ඉතින් ඔබේ දරුවෝ සමාජයට හංගන්න ඕනේ නෑ. ඔටිසම් වගේ තත්ත්වයක් තියෙනවා නම් මහාචාර්යතුමා ළඟට අරගෙන එන්න. ඊටාම ස්වේච්ඡාවෙන් උන්ට ප්‍රතිකාර කළා උන් සුවපත් කරන්න මහාචාර්යතුමා හැම මොහොතකම කටයුතු කරමින් ඉන්නවා. අපි ජනතාව සුවපත් වුණාට පස්සේ මොනවද මහාචාර්යතුමන් ගැන කියන්නේ? ඒ පිළිබඳව බලන්න ලෑස්ති. මම සීයත්තනායක මම බදුල්ලේ ඉඳලා ඥානට ආවේ. මට දැන් කොන්දේමාරුවක් තිබුණා. දැන් අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ මම මේ කොන්දේමාරුවට ප්‍රතිකාර බදුල්ල මාරු වලින් කාලයක් තිස්සේ කරා. ඒ ගුණයක් වුණේ නැහැ. ඊට පස්සේ මම සිංහල ප්‍රතිකාර කරා. ඒ වගේම මට කිසිම ගුණයක් ලැබුණේ නැහැ. මගේ තිබුණේ මේ කොන්දේමාරු තත්ත්වය ඉඳින්ම වැඩි වුණා. මට දැන් අවුරුදු 10ක් පමණ තිබුණා මේ කොන්දේමාරුව. දැන් මාස අවුරුදු 2ක් වෙලෙන්නත් ගොඩක් අමාරු වුණා. ඒ රිදින්න බැරි තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ මට මේ වගේ මට මේ ටීවී එකේ වැඩ කරන්න ගියා. මේ ඔස්ටියෝපැති
කෙනෙක් නමින් සාගර කම්මාදිගරත් මෙතුමාගේ ඔස්ටියෝපැති ප්‍රතිකාරයෙන් මෙහෙම ශරීරයට වේදනාවක් කිසිම ශල්‍ය කර්මයක් නැතුව මේ සනීප කරනවා කියලා මට දැනගන්න ලැබුණා. මම මේ සම්බන්ධ විස්තර හොයලා ඊට පස්සේ මම මේ ස්ථානයට පැමිණියා. මට සාගර කම්මාදිගරත් මෙතුමා මට මේ සම්පූර්ණ විස්තර කියලා දුන්නා. මට නේවාසිකව ප්‍රතිකාර ගන්න කියලා කිව්වා. දින 5කින් සනීප කරනවා කියලා. මම ඒ අනුව දින 5 මේ නතර වෙලා අද පස්සේ විදිනේ අද මගේ ටිකට් කපනවා. මට දැන් අර තිබුණු තත්ත්වයට වැඩිය හොඳටම හොඳයි. මට හොඳට ඇවිදින්න පුළුවන්. තව පොඩ්ඩක් මම SN සමනතින් මම ආවේ ඇඹිලි මිටියේ ඉඳලා. මගේ මේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා කොන්දේ අමාරුවක් තිබුණා වැටිලා. ඊට පස්සේ දැන් හොයාගෙන යනකොට සර් ඉන්න තැන මට යාළුවෙක් මගෙන් තමයි ආරංචි වුනේ. ඊළඟට ඇවිල්ලා දැන් අදට දවස් 5ක් වෙනවා. මම එන්නකොට තිබිච්ච තත්ත්වයට වැඩිය 150ක් විතර දැන් මට සුවා. මගේ කකුලක් හිරි වැටුණා දැන් ඒක අඩුයි. එක පැත්තක මේ අතේ අමාරුවක් තිබුණා ඒක අඩුයි. දැන් දුරටි එක එක්කුමන් හුඟක් දුරට අඩුයි. ඉතින් ડોක්ටර් ඇතුළු මේ සේවක පිරිසවලටම මට මේ සාකච්ඡා කරුවා සැලකුවා. ડોක්ටර්ට බොහොම ස්තුතියි. මේ අදත් කියලා ගියේ නැවත එන්න මේක මුලින්ම එනවට වැඩිය හුඟක් අඩු නිසා තව දවස් 5ක් එන්න ගියේ. දවස් 5ේදී මේක හොඳින්ම අඩු වෙලා යනවා කියලා තමයි කිව්වේ. ડોක්ටර් රාගල් සර්ට බොහොම ස්තුතියි. මගේ ලෙඩේ දැන් 50ක් විතර අඩුයි. ඉතින් මම නැවත කියන්නේ තව ඉන්න කට්ටියටත් ඒ වගේ සුව කරන්න වාසනාව උදා වේවා. අපිත් ඒක මගේ ලෙඩේ දැන් තනිපයි කියලා කිව්ව දෙනෙකුට කියනවා. ඉතින් ડોක්ටර් මහත්තයාට බොහොම ස්තුතියි. මගේ නම ආරල්පේ මාවති. මම ඉන්නේ පදිංචිලා ඉන්නේ දීතනාවේ ප්‍රදේශයේ. මට දැන් අවුරුදු 20කට කලින් දරුවෝ කොල්ලේ අමාරුවක් තිබ්බා. මුලින් යන්න එක්ක බැටුණා. මම බෙහෙත් ගන්න හැම තැනම ලංකාවේ නෝටිය තැනක් නෑ. මම හැම තැනම ගියා. එනකොට මට එක තැනකින්වත් ගුණයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම ඉතින් ජීවත් වුණේ ඉතින්සේ අඬ වගේ තමයි මට ඒ තරම් ඇඟිලි ගන්නවත් බැරි වුණා. පස්සේ මම දවසක් ටීවී එක දිහා බලන් ඉන්නකොට පොයි දවසේ මම ටීවී එකේ ඇඩ් එකක් දැක්කා. අද නම් මේක බලන්න ඕන කියලා බනහන්න දානකොට ඇඩ් එක දැක්කා. ඊට පස්සේ තුනට මම හරියට ඒ ඇඩ් එක බලුවා. අනේ මගේ රෝගියම තමයි කිව්වේ. ડોක්ටර් මගේ රෝගියම ડોක්ටර් ගාවා වගේ කිව්වේ. ඊට පස්සේ මම දුවට කතා කරලා කිව්වා තානවල දුවින්. එයාට කතා කරාම එයා ඒ ඊළඟ පොයි එකේ එයා ඒක බැලුවා. ඊට පස්සේ අපි නෝම්බරි දිග කතා කරාම මේ මාතර ප්‍රදේශයට එන්න කිව්වා සාබුදා දවසට. අනේ ගියාන් පස්සේ ડોක්ටර් මට පැහැදිලි කරලා කිව්වා මගේ අසනීපේ ගැන අම්මට තියෙන මේ වගේ අසනීපයක්. අම්මා එන්න මේ මෙහෙ බෑ කරන්න අම්මා එන්න මාන දෙක කිව්වා. ඊට පස්සේ මම ආවා මේ පළවෙනිදා පළවෙනිදා ආවා දවස් 5යි කිව්වා. මට ඒ වගේම ડોක්ටර් මේ බෙහෙත් කරා උදව් කරා. මම මෙතන ඉන්න සැලු මිස්ලා හරියට අපිට සැලකුවා. ඒ වගේම මගේ දැන් මට ආව වගේ 100%ක්ම ගුණදායකයි. මට මේ කොහොමද සැලකුවා මට ડોක්ටර්ට මම අනන්ත වාරයක් මම ડોක්ටර් කිව්තු කරලා මගේ ගැනම හිතලා මේ මට ඒක දැක්කේ මගේ පෙර වාසනාවට කියලා මම හිතුවා. මට ඒ තරම් මට දැන් ඉන්නක් හැඟ සුවය දැනෙනවා. මට මම හැරමිටියකින් පොයවිදී එළියෙන් බැලුවා. ඒ තරම් මම දුකක් වින්දා. ඒ ඉන්නවා මේ ડોක්ටර් ඉන්න මිලහුරු අධික එකතු කරලා වදිනවා මේ ડોක්ටර්ට දුටුවම මේවයි කියලා මගේ දෙවි සම්පත කරාට කියලා බොහොම ස්තුතියි කට්ටියට. මට මේ සනීප කරපු ડોක්ටර් නම සාගර කරුණාතිලක. මම මේ කියන්නේ මේ ලංකාවේ කොහේ හරි ඉන්න පිටරටකාරී ඉන්න පදිංචිලා ඉන්නවා මේ වගේ අසනීප තත්ත්වයක් තියෙන කට්ටිය මේ ඉක්මනටම මේ ડોක්ටර් හම්බ වෙලා මේ ડોක්ටර්ගෙන් ප්‍රතිකාරය ගන්න. කිසි දෙයකට බය වෙන්න එපා. කපාවට නෑ අපිට සුව කරනවා ඒ වගේම ડોක්ටර් නිරෝගීතාවය ලැබේවා. මේ ඉන්න කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම බොහොම ස්තුතියි අපිට මේ විදිහට සැලකුවාට. මගේ නම කොමුදුනි. මම ඇකුරැස්සේ ඉඳලා ආවේ. ඇකුරැස්සෙන්ම ප්‍රතිකාර ලැබපු ලෙඩෙක් මට කියලා මේ සාගර ડોක්ටර් ගැන. මම ඊට පස්සේ කඹුරු ගමුවට ගිහිල්ලා මාතර. ඊට පස්සේ කොළඹ
කොළඹ නිවාසික ආධාරව මම මේ නැවතිලා ඉඳලා අද ගෙදර යන දවස පුදුමාකාර සේවයක් මේ ડોක්ටර් කරන්නේ. ඇත්තම කියනවා පුදුමාකාර විදිහට මගේ කොණ්ඩේ ස්නායු තෙරපීමක් කියලා ඉංග්‍රීසි ડોක්ටර්ලා කියලා ස්කෑන් කරලා මම ලක්ෂ 25කට වැඩි වියදම් කරලා මේ 30 වෙනි වතාවට තමයි 30 වෙනි ડોක්ටර් මහත්තයාලා තමයි මේ ආවේ. මේ මහත්තයා ඇත්තටම මහත්තයා දෙවියෙක් අපේ ලෝකෙට උපන්න කිසිම කැතක් හිතන්නේ නැතුව කකුල් වලින් ඇදලා මගේ මේ කොන්දේ තියෙන ස්නායු ටික සේරම දැන් පහළට ගිහිල්ලා මට පුදුමාකාර සුවයක් තියෙන්නේ. දැන් ડોක්ටර් මට කිව්වා ගෙදර ගිහින් කඹුරු ගමුට එන්න ප්ලී වෙදකන් ටික ඊට පස්සේ මම කරනවා තව තියෙනවා 5ක් කරන්න. ඊට පස්සේ සම්පූර්ණම සුවය ලබා දෙනවා කියලා. මම හිතනවා මම මෙච්චර කාලයක් අපරාධේ සල්ලි වෙදන් කරේ ගොඩක් අතපහුව වෙලා තමයි මට මේ මහත්තයා හම්බුනේ. මේ මහත්තයාට දීර්ඝායු සමතලා යන්නේන තැන 33 කෝටියක් දෙවියෝ ආරක්ෂා කරගන්නේ කියලා මම කියලා මේ වගේ දෙයක් තියෙන තවත් ඇතම් පුද්ගලයෝ ඉන්නවනම් මේ සාගර කරුණාතිලක කියන ડોක්ටර් හමු වෙලා නිසිපෙතකාර අරගන්නේ කියලා මම කියනවා නිතර අපරාධ නිකන් අතනම ගිහින් තවටෙන්නේ නැතුව ස්තුතියි. මාළඹේ ඔස්ටියෝපති රෝහලට අපි ඇවිල්ලා මහාචාර්ය සාගර කරුණාතිලක මහාචාර්යතුමන් මුණ ගැහලා කතා කරමින් ඉන්න වෙලාව. ඔබට හරි පහසුයි මාළඹේ අතුරුගිරිය මාර්ගයේ මද දුරක් ගමන් කරද්දී ඔබට මාළඹේ පොලිසිය මුණ ගැහෙන. ඒ වගේම සුසිලාරාම විහාරස්ථානයේ මුණ ගැහෙන. මේ ඉදිරිපස MIOC ATM යන්ත්‍රය තියෙන ස්ථානයේ තමයි ඔස්ටියෝපති ක්ලිනික් ආයතනයේදී මේ රෝහලට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එන්න කලින් ඔබට පුළුවන් නම් මෙන්න මේකෙන් දුරකථන අංක වලට ඇමතුමක් දෙන්න. 071 93 51 034 076 733 3971. ඔබට පුළුවන් වෙලාවක් වෙන් කරගෙන බොහොම පහසුවෙන් ඇවිල්ලා මහාචාර්යතුමා මුණ ගැහෙන්න. අපි ලොකු වෙලාවක් කතා කළා. මහාචාර්යතුමනි අපි අවසන් වශයෙන් කියමු රෝගීන්ට සහ මේ සමස්ත අපිව නරඹන සියලු දෙනාටම යම් පණිවිඩයක්. මොකද කොන්ද කියලා කියන්නේ අපි කෙලින් තියාගෙන ඉන්න ඕන එකක්. කොන්ද කෙලින් જાතියක් මේ ශ්‍රී ලංකාවේ ජීවත් උනේ. සමහර තැන්වල අපිට ඒ කොන්ද ඇල කරන්න සිද්ධ වුණා අපේම වැරදි නිසා. කොහොමද අපි කොන්ද කෙලින් තියන් ඉන්න જાතියක් විදියට? ඔව් ඇත්ත වශයෙන්ම කියනවා ඍජු ඉන්න කියලා කියනවනේ අපි නේ. ඒක ඊටම වටිනා කියන්නේ කොන්ද කියන එකේ හේතුව තමයි කොන්දේ අභ්‍යන්තරයේ තමයි මම රේවල සඳහන් කරා වගේ සුසුම්නාව තියෙන්නේ. සුසුම්නාව කියලා කියන්නේ අමිලකර වස්තුවක්. කියලා නිම කරන්න බෑ සුසුම්නාව මොනතරම් වටිනවද කියලා. මොකද සුසුම්නාවට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ හදවත, පෙනහැලුව, අක්මාව මේ ශරීරයේ සියලුම අභ්‍යන්තර ග්‍රන්ථ සුසුම්නාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මොළයටත් මේ සම්බන්ධ වෙලා තියෙන ස්නායු පද්ධතිය හරහා සියල්ලක්ම සිම්පතෙටික් පැරාසිම්පතෙටික් නර්ව් එක හරහා ඉතාමත්ම ආරක්ෂා සහිතව මේ සුසුම්නාව මේ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒකයි අපි කියන්නේ සමහර වෙලාවට අපි ඉතාමත්ම ආදරය කරන්න ඕනේ අපේ ශරීරයට, අපේ ශරීරය රැක බලා ගන්න ඕනේ අපි ඇත්ත වශයෙන්ම කියනවා. ඉතින් ඒක නිසා අපි සෑම අවස්ථාවකදීම අපි ප්‍රවේශමෙන් අපි ගමනක් බිමනක් ගියත්, වාහනයක ගියත් හොඳ කල්පනාවෙන්, හොඳ සීබුද්ධියෙන් ජීවත් වෙන්න ඕනේ කියලා සිහිය අත්‍යවශ්‍යයි. තමන් ඉතාමත්ම තමන්ට වටිනවා. රෝගකාරයෙක් හැදුනට පස්සේ සමහර වෙලාවට ජීවිත කාලෙම ඒ වගේ වේදනාව විඳින්න වෙනවා. විශාල සංඛ්‍යා වේදනානාශක බොන්න වෙනවා. විශාල මුදල් වියදම් කරගන්න වෙනවා. ඒ වගේම පවුලේ ප්‍රධානයා නම් අනිත් සමස්ත පවුලටම බලපානවා, දූ දරුවන්ට බලපානවා. ඒක නිසා හරියට ප්‍රවේශම් වෙන්න අපි දැකලා තියෙනවා මේ මෝටර් සයිකල් වලින් එහෙම යනකොට හරියට සූසයිඩ් බෝම්බර්ස්ලා යනවා වගේ තමයි යන්නේ. කරුණාකරලා ඒක දූල පුතාලගෙන් ඉල්ලන බොහොම ප්‍රවේශමෙන් සිහියෙන් යන්න. ඉතින් ඒක නිසා ඒකෙන් අනතුරු ඉතාමත්ම වැඩි. ඒ අනතුරු වලින් බේරෙන්න නම් අපි සිහි කල්පනාවෙන් තමන්ගේ ජීවිතෙත් බේරගෙන අනිත් අයගේ ජීවිතෙත් බේර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ආහාර ඉතාමත්ම ප්‍රවේශමෙන් ගන්න. අපේ රටේ පෝෂජනක ආහාර තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ පලා જાති ඒ වගේම අපි ඒක දැනුවත් කරනවා ඒ සම්බන්ධව ගන්න. ඉතින් ඒක නිසා සුදුසු ආහාර ගන්න එපා. තමන්ගේ ශරීරයට පෝෂණයට දීර්ඝායුෂ විඳින්න අවශ්‍ය කරන ආහාර පාන ලබා ගන්න. ඒ වගේම තමන්ගේ ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන හැමතිස්සෙම ඒ වගේ භාවනා කරන දේවල්, රිලැක්සේෂන් කරන දේවල්, ඒ වගේ දේවල් ඉතාමත් හොඳට කරන්න. ඉතාමත් සතුටෙන් ඉන්න හැම අවස්ථාවකදීම අන් අයට පිට වෙන්න උදා ගන්න. අන් අයට ආදරේ, කරුණාව දක්වන්න හැමතිස්සෙම. ඒකදී ආධ්‍යාත්මිකව සුවපත් වීම පවා ලැබෙන්න පටන් ගන්නවා. ශාරීරික, මානසික, ආධ්‍යාත්මික නිරාමිෂ සුවය කියන එක. නිර්වාණ සුවය අපි අහලා තියෙනවා. නිරාමිෂ සතුට කියන එක අපිට ඇති කරගන්න තමයි අපි මේවා කරන්නේ. ඉතින් ඒ නිසා සරල ඡාම් ජීවිතයක් ගත කිරීම ඉතාමත් වටිනවා. ආහාර රටාවත්
ඒ වගේ තමන් ගොඩක් මහන්සිලා වැඩ කරනවා නම් ආහාර ගත්තට කමක් නැහැ ගොඩක්. ඒ ගොඩක් මහන්සි වෙන්නේ නැත්නම් රාත්‍රී ආහාරයම පුළුවන් තරම් අඩු කරන්න, සලාද වර්ග වැඩි කරන්න. ඉතින් ඒව ගැන අද YouTube එකේ බලන්න පුළුවන් විශාල වශයෙන් වෛද්‍යවරු දැනුවත් කරනවා. ඒ ආහාර රටාවල් වලට යන්න. ඉතින් ඒක නිසා විවේකයේ ගන්න හොඳට සතියන්තවත් විවේකයක් ලබා ගන්න. ඒ වගේම සංගීතයක් වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න, සරලව ඉන්න, නිවාඩුවක් ගත කරන්න. ඒ වගේම මේ නිදි මරන්න එපා. අපේ නිදි මැරීමත් ඉතාමත්ම හොඳ නැති දෙයක්. ඉතින් ඒක නිසා නින්දේ තියෙන වටිනාකම ඉතාමත්ම වටිනවා මතක තියාගන්න. ඒක නිසා නින්දේ තියෙන වටිනාකම, විවේකයේ තියෙන වටිනාකම, ඒ සැහැල්ලුවෙන් සරලව ජීවත් වීමේ වටිනාකම තමයි මේ වෙලාවේ අපි කියන්නේ. එතකොට අපිට රෝගකාරකයන් වලට අතවනන්න ඕනේ නැහැ. අපිට නිරෝගීව සතුටෙන් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම අස්ථි රෝගයක් අපිට ආතරයිටිස්, ඔස්ටියෝ ඔස්ටියෝපොරෝමා, ඒ වගේම මේ ඇන්කිලොසිස් ස්පොන්ඩිලයිසිස් කියන ගවුට් කියන මේ රෝගේ තියෙනවා නම්, අංශභාගය වගේ පාකින්සන් වගේ රෝග තියෙනවා නම්, පැටිකුදේ වගේ රෝග තියෙනවා නම්, දීර්ඝ කාලින හිරුවාරදී, ඉසේරදී, මිග්‍රේන් වගේ තියෙනවා නම් ඒවට ඔස්ටියෝපති ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතාමත්ම කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම සුවය ලබා ගන්න පුළුවන් කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි ඔබතුමන්ට. අපි අද කතා කළේ මාළඹේ ඔස්ටියෝපති ක්ලිනික් ආයතනයට වෙලා මහාචාර්ය සාගර කර්මාතිලක මහාචාර්යතුමන් එක්ක ඔස්ටියෝපති ප්‍රතිකාර හරහා කොහොමද රෝගියෙක් සුවපත් වෙන්නේ? මේ කාරණා පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමේ බලාපොරොත්තු ඇතිව ජීවන විද්‍යාව තුළින් යලි මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව අපි සබ ගන්න ඔබට වාසනාවන්ත නිරෝගීවත් සුබ අනාගතයක් වේවා. ආයුබෝවන්. බොහොම සතුටින් ඉන්න.